ඉතින් ආයිබෝන් කියලා පිළිගන්න ඕන අදත් අලුත් වීඩියෝ එකක් කරන් ඇවිල්ලා තිනවා ඔයගොල්ලෝ වෙනුවෙන්. අද කතා කරන්න යන්නේ මේ PetUp කියන software එක ගැන. බලමු මොකද්ද මේ PetUp කියන software එක මොනවද මේකෙන් කරන්න පුළුවන් කියලා. මම ඔයාලට යටින් link එක දීලා තියෙනවා. ඒකෙන් පුළුවන් ඔයාලට මේ software එක download කරගන්න. ඊට පස්සේ සාමාන්‍ය විදිහට install කරගන්න පුළුවන්. මේ තියෙන install කරාට පස්සේ software එක open කරපුවම අපිට පේන විදිය. ඉතින් මොකද්ද මේ software එකෙන් අපිට කරගන්න පුළුවන් දේ කියලා පොඩ්ඩක් බලමු. මේ software එක කරලා අපිට කරන්න පුළුවන් දේ තමයි අපි ගාව දෙන Unicode font එකක්. Unicode සිංහල font එකක්. सामान्य सिंगल फॉन्ट එක කන්වර්ට් කරගන්න පුළුවන්. සාමාන්‍ය සිංහල ෆොන්ට් එකකින් ටයිප් කරපු දෙයක් Unicode වලට කන්වර්ට් කරගන්න පුළුවන්. ඒක තමයි මේකේ ප්‍රධාන කාර්යය. ඉතින් අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. ඔයාලට පේනවා මම මෙතන සිංහල Unicode වලින් තමයි මේ සිංහල කියලා වචනේ ටයිප් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා මේ ඔප්ෂන් යටතේ තියෙනවා output සිංහල ෆොන්ට් කියන එකක් තෝරන්න. එතනින් පුළුවන් අපි කැමති සිංහල ෆොන්ට් එකක් තෝරලා දෙන්න. ඊට පස්සේ මෙතනින් size එකක් තෝරලා දෙන්න පුළුවන්. යටින් තියෙන convert කියලා බටන් එක. ඒ වගේම තමයි Office to Unicode කියන්නේ සිංහල ෆොන්ට් එකකින් තියෙන දෙයක් Unicode වලට කන්වර්ට් කරගන්න පාවිච්චි කරන දෙයක්. ඒකෙත් මෙතන මම ටයිප් කරලා තියෙන සිංහල ෆොන්ට් එකකින් තමයි සිංහල කියලා ටයිප් කරලා තියෙන්නේ. සයිඩ් එකේ තියෙන default සිංහල ෆොන්ට් කියලා. ඒ කියන්නේ අපි මේ සිංහල ෆොන්ට් මේ සිංහල වචනේ ටයිප් කරලා තියෙන මොන ෆොන්ට් එකකින්ද කියලා පොඩ්ඩක් තෝරලා දෙන්න ඕනේ. මොකද ඒක කන්වර්ට් කරද්දී ඇති වෙන දෝෂ වලට හොඳ පිළියමක් මේ හරියම ෆොන්ට් එක තෝරලා දෙන එක. ඒ එතන යටින් තියෙනවා convert කියලා. බලමු කොහොමද මේ පළවෙනි එක වැඩ කරන්නේ කියලා. ඒ කියන්නේ Unicode to Office කියන එක වැඩ කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් බලමු. සිංහල කියලා දීලා තියෙනවා. FM දෙන කියලා out එක තෝරලා තියෙනවා. size 26 දීලා තියෙනවා. convert දුන්නාම මෙන්න මේ විදිහට FM දෙන යටතේ සිංහලට convert වෙච්ච වචනය පෙන්වනවා. දැන් ඔයාලා දන්නවා මේ සිංහල ෆොන්ට් එකක් net එක use කරනවා නම් ඒ කියන්නේ අපිට Facebook වගේ තැනක සිංහල ෆොන්ට් use කරන්න බෑ. මේ වගේ header තියෙනේම අපිට මේ use කරන්න පුළුවන් මේ සිංහල Unicode ෆොන්ට් එක විතරයි. ඉතින් මේ වගේ දේවල් පාවිච්චි කරන ඇත්තටම ඔය ලියුම් ටයිප් කරනවා වගේ දේවල් වලදී banner වලට වගේ තමයි පාවිච්චි කරන්නේ. අපි දෙවෙනි වැඩේ බලමු. ඒ තමයි Office to Unicode කියන එක. ඒ කියන්නේ මෙතන අපි ටයිප් කරලා තියෙන්නේ සිංහල ෆොන්ට් එකකින් නම් මම මේ ටයිප් කරලා තියෙන්නේ. අර කිව්ව කලින් වගේ මේ ටයිප් කරගෙන DL ලෙහෙනි 22 කියන ෆොන්ට් එකේ මේ ටයිප් කරලා තියෙන්නේ. ඒක හරියටම තෝරලා කටින් කන්වර්ට් දුන්නාම ඔන්න පේනවා සිංහල Unicode වලින් ඒ කියන්නේ ඉස්කෝල පොත කියන ෆොන්ට් එකෙන් සිංහල කියලා. මේ තියෙන සිංහල ෆොන්ට් එකකින් ටයිප් කරපු එක මෙන්න කන්වර්ට්ලා පේනවා සිංහල Unicode වලින්. කලින් වැඩේදී උනේ මෙන්න තියෙනවා සිංහල Unicode වලින් ටයිප් කරපු එක. මෙන්න තියෙන කන්වර්ට්ලා සිංහල ෆොන්ට් එකකින්. ඉතින් ඔයාලට කොදන තැනකදී ඕනේ වුණොත් මේ සිංහල අකුරු වලින් ටයිප් කරපු දෙයක් ඉන්ටර්නෙට් එකට දාන්න, Facebook එකට දාන්න මෙන්න මේ PetUp කියන software එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ඒ වැඩේ ඉතාමත් පහසුවෙන් කරගන්න. විතරක් නෙවෙයි Unicode වලින් තියෙන දෙයක් සිංහල ෆොන්ට් එකකට කන්වර්ට් කරගන්න ගොඩක් ලේසියෙන් මේක කරගන්න පුළුවන්. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. subscribe කරන්න my channel එක. ඉස්සරහට වීඩියෝ කරනවා. ඒක තුල ඉන්න තියෙන මාතේ Dilshan TG channel එක Facebook Twitter මම follow කරන්න පුළුවන් ඔයාලට. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙමු.